කන්ට්‍රසෙප්ටිව් එකක් පාවිච්චි කරා නම් ගැප් ගැනීමක් සිදු වෙන්නේ කොහොමද? මේ දවස්වල වැඩිපුර කතාබහට ලක් වෙන සිද්ධියක් නිසා කාන්තාවක් වෙත එල්ල වෙන චෝදනාවක් නිසා මේ වීඩියෝව කරන්න හිතුවේ. හැබැයි මේක කාටවත් චෝදනා කරන්න කරන දෙයක් නෙමෙයි. කන්ට්‍රසෙප්ටිව්ස් එහෙම නැත්නම් ෆැමිලි ප්ලෑනින් ගැන ඔබව දැනුවත් කරන්නයි මේ වීඩියෝ කරන්න හිතුවේ. කන්ට්‍රසෙප්ටිව් එකක් භාවිතා කරනවා කියන්නේ ප්‍රෙග්නන්සි එකක් ඇති වෙන්නේ නෑම කියලා කියන එක නෙමෙයි. හැබැයි එහෙම ප්‍රෙග්නන්සි එකක් ඇතිවීමේ අවදානම අඩු කරනවා කියලා කියන එක. අපි මේ කන්ට්‍රසෙප්ටිව් භාවිතා කරන ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පර්ෆෙක්ට් යූස්. ඒ කියන්නේ වෛද්‍යවරයා විසින් දෙන උපදෙස් අනුව හරි වෙලාවට හරි දිනයට නියමිතම ආකාරයට පොඩ්ඩක්වත් මිස් කරන්නේ නැතුව මේ දේවල් හරියටම භාවිතා කරනවා කියන එක. ඊළඟට ටිපිකල් යූස්. කාන්තාවන්ට සමහර වෙලාවට පීල්ස් වර්ග නම් ගන්න අමතක වෙන්න පුළුවන්. ඒතර පිරිමි කෙනෙක් කොන්ඩම් එකක් භාවිතා කරනකොට මේක ඉරිලා යන්න පුළුවන්. මේ වගේ යම් යම් වැරදි අවස්ථාවන් සිද්ධ වෙන්න පුළුවන්. අපි ඒකට කියනවා ටිපිකල් යූස් කියලා. ඒතර මේ පර්ෆෙක්ට් යූස් කියන එකේදී ප්‍රෙග්නන්සි එකක් ඇතිවීමේ අවදානම ගොඩාක් අඩු වුණත් ටිපිකල් යූස් එකකදී ප්‍රෙග්නන්සි එකක් ඇති වෙන්න පුළුවන්. අපි හිතමු ඉන්ට්‍රායුටරයින් ඩිවයිස් එකක් දැම්මා කියලා. ඒ කියන්නේ සරලව දාන්න ලූප් එකක්. මේකකදී වුණත් මේ කන්ට්‍රසෙප්ටිව් ෆේලියර් කියන එක වෛද්‍ය විද්‍යාවේ 아무තු දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි පර්මනන්ට් මෙතඩ්ස් වලට ගියත් ඒ වගේ අවස්ථාවකදී පවා මේ කන්ට්‍රසෙප්ටිව් ෆේලියර් වෙන අවස්ථාවන් ඕන තරම් දකින්නට තියෙනවා. ඒ නිසා කවුරු හරි කෙනෙක් අපේක්ෂා නොකළ ප්‍රෙග්නන්සි එකක් ඇති වුණොත් ඒකට ඒ කාන්තාව මතම වැරද්ද දාන එක වැරදි. මොකද මේ ප්‍රෙග්නන්සි එකක් සිද්ධ කරනවා වගේම වළක්වා ගන්නවා කියන එකත් කාන්තාව සහ පිරිමියා කියන දෙදෙනාගේම එක හා සමාන වගකීමක්. ඒ නිසා සෝෂල් මීඩියා වල කෙනෙකුට ජජ්මන්ට් එකක් දෙන්න කලින් මේ කන්ට්‍රසෙප්ටිව් ගැන අපි තව ටිකක් දැනුවත් වෙලා ඉමු. ෆැමිලි ප්ලෑනින් මෙතඩ් එකක් වැදගත් වෙන්නේ ඇයි? පළවෙනිම දේ අපිට අනවශ්‍ය ගැප් ගැනීමක් වළක්වා ගන්න. ඒ වගේම අපිට අවශ්‍ය ප්‍රමාණයට දරුවන් හදා ගන්නත් මේක උදව් වෙනවා. දරුවන් දෙදෙනෙක් අතර එහෙම නැත්නම් ගැප් ගැනීම දෙකක් අතර පවතින කාලය තහවුරු කරගන්න. ඒ ස්පේස් එක හරි විදිහට තියාගන්නත් අපිට මේ ෆැමිලි ප්ලෑනින් මෙතඩ් කියන එක වැදගත් වෙනවා. ඒ වගේම තමයි ටීනේජ් ප්‍රෙග්නන්සිස් වළක්වා ගන්න. අවුරුදු 35ට වඩා වැඩි වයසින් වැඩි කාන්තාවන්ට දරුවන් නැතිවීම වළක්වා ගන්න. දරුවෝ 4කට වඩා වැඩි සංඛ්‍යාවක් ඉන්නවා නම් තවත් වැඩිපුර දරුවන් නැතිවීම වළක්වා ගන්නත් මේ ෆැමිලි ප්ලෑනින් මෙතඩ්ස් උදව් වෙනවා. ඒ විතරක් නෙමෙයි. මොනවා හෝ ප්‍රෙග්නන්සි එකක් සිද්ධ වෙන්න බැරි ආකාරයෙන් සෞඛ්‍ය ගැටලුවක් පවතින කාන්තාවකට මේ ප්‍රෙග්නන්සි එකක් ඇතිවීම වළක්වා ගන්නත් මේ ෆැමිලි ප්ලෑනින් මෙතඩ්ස් භාවිතා කිරීම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම දරුවන් දෙදෙනෙක් අතර පවතින කාල පරතරය අවුරුදු 2කට අඩු නම් එය වළක්වා ගන්න. කාල පරතරය හරියාකාරයෙන් පවත්වා ගන්න මේ ෆැමිලි ප්ලෑනින් මෙතඩ්ස් උදව් වෙනවා. ෆැමිලි ප්ලෑනින් මෙතඩ් ගත්තාම නැචරල් මෙතඩ්ස් තියෙනවා සහ මොඩර්න් විදිහට භාවිතා කරන මෙතඩ්ස් තියෙනවා. එතකොට මේ වගිනුත් తాවකාලිකව භාවිතා කරන මෙතඩ්ස් තියෙනවා සහ පර්මනන්ට් මෙතඩ්ස් තියෙනවා. සරලව ගත්තොත් හෝමෝනමය ෆැමිලි ප්ලෑනින් මෙතඩ්ස් තියෙනවා. ඔබ දන්න පෙති වර්ග, ඉන්ජෙක්ෂන්ස්, ඉම්ප්ලාන්ට් මේවා හෝමෝන කැටගරි එකේ එන්නේ. ඒ වගේම තමයි ඉන්ට්‍රායුටරයින් ඩිවයිස්, ලූප් වැනි දේවල්. බැරියර් මෙතඩ්ස් ඔබ දන්නා මේල් සහ ෆීමේල් කොන්ඩම් වර්ග. ඒ වගේම තමයි පර්මනන්ට් මෙතඩ්ස් කාන්තාවන්ට කරන LRT වැනි සර්ජරි ඊළඟට පිරිමි පාර්ශවයට කරන වාසොක්ටොමි වගේ සර්ජරි වලින් පර්මනන්ට්ලි මේ වගේ මේ දරුවන් උපදින එක වළක්වා ගන්න ක්‍රම මේ ආකාරයේ ක්‍රම කිහිපයක් තියෙනවා. ඔබට තිරයේ දිස් වෙන විදිහට බලා ගන්න පුළුවන් මේ සියලුම ෆැමිලි ප්ලෑනින් මෙතඩ් වල තියෙන ඉෆෙක්ටිව්නස් එක. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ මේක 100%ක් වෙන්න ඕනේ කියලානේ. හැබැයි බලන්න මේ chart එකේ ඔබට දකින්න පුළුවන් මේකට 100ට අඩු ගාණක් තියෙන අගයන් තමයි percentage එකක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? ඔබට මේ chart එකේ දකින්න ලැබෙන විදිහට බලන්නකෝ මේල් කොන්ඩම් කියන එක 85යි. ඉෆෙක්ටිව්නස් එක. ඒ කියන්නේ අවුරුද්දකට මේක භාවිතා කරන පිරිමි අය 100ක් ගත්තොත් 100න් 85කට තමයි උපත් පාලනය කිරීමේ හැකියාව තියෙන්නේ. ඒ කියන්නේ ඊටු 115ට
මේවා භාවිතා කරලත් දරුවෙක් පිළිසිඳ ගැනීමේ හැකියාව ඇති වෙන්න පුළුවන්. එතකොට ඕරල් කන්ට්‍රසෙප්ටිව්ස් කියන එක අංක 6න් දකින්න පුළුවන් එක. ඒ කියන්නේ පෙති වර්ග 92යි. කියන්නේ මේ පෙති භාවිතා කරලත් අවුරුද්දකට කාන්තාවන්ගෙන් 100ක් ගත්තොත් 92කට තමයි මේකේ ඉෆෙක්ටිව්නස් එක තියෙන්නේ. ඒ කියන්නේ ඊටු 8 දෙනාට දරු ගබක් ඇති වෙන්න පුළුවන්. මං හිතන්නේ ඔබට යම් කිසි වැටහීමක් ඇති වෙන්න ඇති. මේ කන්ට්‍රසෙප්ටිව් මෙතඩ්ස් භාවිතා කරනකොට උනත් දරු ගබක් හැට ගැනීමේ හැකියාව ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තාම ඉතාමත් සුළු ප්‍රමාණයක්. ඒ කියන්නේ ඔබ කන්ට්‍රසෙප්ටිව් භාවිතා කරන එකෙන් වැඩක් නැහැ කියන එක නෙමෙයි. ඒ වැරදි අදහස ගන්න එපා. එහෙම වැරදිලා සිද්ධ වෙන දේවල් ඇති වෙන්නත් පුළුවන්. මේ දේවල් භාවිතා කරද්දී උනත්. ඇතැම් විට ඔබ විවාහක කාන්තාවක් වෙලා මේ ෆැමිලි ප්ලෑනින් හෝ කන්ට්‍රසෙප්ටිව් මෙතඩ් භාවිතා කරමින් සිටිනකොටත් ඔබට ගැප් ගැනීමක් ඇති වෙලා ඇති. ඉතින් ඔබ එවැනි අයෙක් නම් එවැනි සිද්ධියකට මුහුණ දුන්න අයෙක් නම් මේ සමාජයේ තියෙන වැරදි මත දුරු කරන්න ඔබේ අත්දැකීම පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් අපි සෝෂල් මීඩියා හරහා මෙවැනි වැරදි ජජ්මන්ට් දෙන එක මේ දැනුවත් වීම හරහා නවත්වා ගමු.